කන සුද්ධ කිරීමට යාම නිසාම විවිධ ආසාදන වලට ලක් වෙලා රෝගීන් විශාල සංඛ්‍යාවක් පැමිණෙනවා. මේ නිසා මට හිතුණා කන සුද්ධ කිරීම පිළිබඳව ඔබව දැනුවත් කරන්න ඕන කියලා. ඒ සඳහා මුලින්ම අපි කන් දෙක පිළිබඳව පොඩි දැනුවත් වීමක් වෙලා ඉඳිමු. කන කියන්නේ ස්වභාව ධර්මයේ විශිෂ්ට ඒ වගේම පුදුම සහගත නිර්මාණයක්. ඔබට මේ වැටහෙනවා ඔබ දියපුංග ගහ නාන අවස්ථාවකදී හෝ එහෙම නැත්නම් දියට කිවි දෙන අවස්ථාවකදී පවා කන් දෙක ඇතුළට ජලය ඇතුල් නොවන ආකාරයෙන් සැකසී තිබීම නිසා කන ස්වභාවිකවම නිර්මාණය වෙලා තිබෙන්නේ බාහිරින් කන තුලට බැක්ටීරියාවක්, දිලීරයක්, වෛරස් එකක් ආදී ඇතුළු නොවන විදියට. ඒ වගේම දූවිලි අංශුවක් පවා කන තුලට ඇතුළු වීම වළක්වන්න තමයි ව්‍යුහය නිර්මාණය වෙලා තිබෙන්නේ. එලෙස දිලීර, බැක්ටීරියා, වෛරස් පො දූවිලි කන තුලට ඇතුළු වුවත් ඒවා කන තුලින් ඉවත් කිරීමට අවශ්‍ය ව්‍යුහයක් මේ කන තුල නිර්මාණය වෙලා තිබෙනවා. ඒ සඳහා කන තුල තිබෙන රෝම කූපය පවා ඉතාමත්ම වැදගත්. කන තුල ඉටි ශ්‍රාවය වීමක් සිදු වෙනවා. මේ ඉටි තුල බැක්ටීරියා, වෛරස්, දිලීර වගේම දූවිලි ඇලෙනවා. මෙලෙස ඇලීමෙන් පසුව ඒ විස බීජ සහ දූවිලි ඉටි තුල ගිලෙනවා. එහෙම ගිලුනම අර බැක්ටීරියා, දිලීර, වෛරස් මේ ඉටි තුලදී මැරෙනවා, විනාශ වෙනවා. මේ විනාශ වුණු විස බීජ වගේම දූවිලි අවසානයේදී ඉටි ගුලියක් බවට පත් වෙනවා. මෙම ඉටි ගුලිය අවසානයේදී වියලීමකට ලක් වෙනවා. ක්‍රමක්‍රමයෙන් එහි වියලීම වැඩි වෙලා සැහැල්ලු වෙලා කනෙන් ඉවතට හැලෙන ආකාරයකටයි මේ ඉටි ගුලිය නිර්මාණය වෙන්නේ. සමහර විට ඔබ නින්දෙදී නිදා ගන්න අවස්ථාවේදී මේ කනේ තිබෙන ඉටි ගුලිය පොට්ටෙට හැලිලා ඉවත් වෙලා යන්න පුළුවන්. මේ ආකාරයට ලෝකේ අනෙක් සියලුම සතුන්ගේ කන් ඉබේ පිරිසිදු වෙනවා. ඔබ දන්නවා බල්ල වැලි ගොඩේ ලගිනවා. එහෙම හිටියට උගේ කන් දෙක පරීක්ෂා කරලා බැලුවම අපිට වැලි කැට දකින්නට ලැබෙන්නේ නැහැ. අලියා දූවිලි පස් අරගෙන හොඬ වැලෙන් ඇඟට විසි කරගත්තට ඒ පස් කන් දෙකටත් විසි වුණාට අවසානයේදී අලියගේ කන් දෙක පරීක්ෂා කරලා බලන විට අපිට මේ දූවිලි අංශු දකින්න ලැබෙන්නේ නැහැ. ඔබේ නිවසේ අල්මාරියේ උඩ නිකමට අත ගාලා බලන්න දවස් දෙකෙන් දෙකට පිරිසිදු කළත් දූවිලි තට්ටුවක් මේ අතට ඔබට දැනේවි, අතේ තැවරේවි. කවුරුන් හෝ විසින් ඉවත් කරන තෙක් ඒ දූවිලි එලෙසම රැඳී තිබුණට අපේ සතුන්ගේ සහ මිනිසාගේ කන්වල එලෙස දූවිලි රැඳී තිබෙන්නේ නැහැ. ඒවා ඉවත් කරනවා. මේ ඉවත් කිරීමට සඳහා තමයි කනේ ව්‍යුහය වගේම ඉටි ශ්‍රාවය ඉතාමත්ම වැදගත් වෙන්නේ. ලෝකේ සියලුම සතුන් තමන්ගේ කනට වැටෙන දූවිලි, බැක්ටීරියා, වෛරස්, දිලීර, ඉටිගුලිය දිය වෙලා මේ ඉටිගුලිය හැරිලා යන තෙක් ඉවසා සිටියට මිනිසා කියන සතාට මේක ඉවසා සිටීමට ඉතාමත්ම අපහසුයි. ඔවුන්ගේ හැසිරීම රටාව සතුන්ට වඩා වෙනස්. මේ නිසා මොවුන් මේක සුද්ධ කරන්න පෙළඹෙනවා. මේ හේතුව නිසාම මිනිසාගේ කන් නිතර පැසවීමකට ලක් වෙනවා, ලෙඩ දෙනවා. අඩු වයසින් කන් ඇසීම දුර්වල වෙලා අඩු වෙලා කන ඇසෙන්නේ නැති තත්වයකට පත් වෙනවා සමහර අයගේ. ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි. අපි හිතමු ඔබේ ඇස් දෙක ඔබ කිසියම් දවසක සුද්ධ පවිත්‍ර කොට තිබෙනවද? ඔබ පවසාවි නෑ, එහෙම කළා නෑ කියලා. දැන් මම අහනවා ඔබේ ඇස් දෙක අපිරිසිදුද? ඔබ පවසාවි නැහැ, ඇස් දෙක පිරිසිදුයි කියලා. ඇත්තටම ඔබේ ඇස් දෙක ඉතාමත්ම පිරිසිදුයි. කිසි දිනක පිරිසිදු කරලත් නැහැ. ඒ වුණාට ඇස් දෙක පිරිසිදුයි. ඇස් දෙකට දූවිලි වදින්නේ නැද්ද? ඔබ පාරේ යන විට එන දූවිලි ඇස් වලට යනව නේද? එතකොට මේ ඇස් දෙක ඉබේම පිරිසිදු වෙනවා. මොහොතකට මෙහෙම හිතන්න. ඔබ පුළුන් කැබැල්ලක්, පාන්තිරයක්, එහෙම නැත්නම් බ්‍රෂ් එකක් අරගෙන මේ ඇස් දෙක පිරිසිදු කළොත් ඇස් දෙකට කුමක් සිදු වේවිද?
ඔබට හිතා ගන්න පුළුවන් S2ට සිදුවන දේ. මේ S2 විනාශ වෙලා ආසාදන පැමිණිලා සමහරවිට අන්ධභාවය පවා S2ට ඇති වෙන්න පුළුවන්. ඔබ S2 පිරිසුදු නොකර සිටින තාක්කල් ඔබේ S2ට එවැනි විපතක් සිදු වෙන්නේ නැහැ. තව උදාහරණයක් අරගෙන බලමු. ඔබේ නිවසේ තිබෙන අල්මාරියේ උඩ රැඳෙන දූවිලි තට්ටුව සතියක් පිරිසිදු නොකර තිබෙන අවස්ථාවක බලන්න ඔබේ අතට කොතරම් දූවිලි තට්ටුවක් දැනෙනවද කියලා. දැන් හිතන්න ඔබේ පෙනහළු දෙක. මේ දූවිලි මේ වායු ගෝලයේම තිබෙන දූවිලි ආශ්වාස ප්‍රශ්වාස කරනව නේද? ඔබ සිමෙන්ති අනන තැන, වී කොටන තැන, ලී ඉරන තැන, පාරේ බස් එකේ දූවිලි හමද්දී ඔබ හුස්ම ගන්නේ නැද්ද? හුස්ම ගන්නකොට ඒ දූවිලි පෙනහළට යන්නේ නැද්ද? පෙනහළු තුළට ඒ දූවිලි යනවා. දැන් ඔබ අන්වීක්ෂයකින් කැමරාවක් යොදා පරීක්ෂා කළොත් මේ දූවිලි අංශුවක් හෝ පෙනහල්ලේ දකින්න ලැබේවිද? වෛද්‍යවරයෙකුට හෝ කියලා පරීක්ෂා කරගත්තොත් එසේ දූවිලි අංශුවක් සොයාගත හැකිද? නෑ. එහෙම දූවිලි අංශුවක් සොයාගත නොහැකි. වසර 30ක් ඔබ මෙලෙස හුස්ම ගත්තනම් ඒ දූවිලි අංශු කොතරම් තට්ටුවක් තිබෙන්න ඕනද? මේ සියලු දූවිලි පෙනහළෙන් ඉවත් වෙලා තිබෙන්නේ ස්වභාවිකවම ඉවත් වන නිසා. මොහොතකට හිතන්න කුමක් හෝ උපකරණයක් අටවාගෙන පෙනහල්ලේ ඔබේ දූවිලි ඇතැයි සිතා එම උපකරණය මගින් පෙනහළ සුද්ධ කිරීමට යෑමෙන් පෙනහළට කුමක් සිදු වේවිද? අවසානයේදී නියුමෝනියාව හැදිලා ඔබ මරණයට පවා පත් වේවි. නමුත් ඔබ එලෙස සිදු නොකරන නිසා මුළු ජීවිත කාලය පුරාවටම පෙනහල්ල ඉබේ පිරිසිදු වෙලා පාඩුවේ නිෂ්කලංකව පෙනහල්ලත් නිරෝගීව ඔබත් නිරෝගීව පවතිනවා. නමුත් ඔබ කන් දෙකට මෙලෙස ස්වභාවිකව මේ වැඩේ කරගන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ ඔබ වළක්වනවා ඔබේ මැදිහත් වීම නිසා, කන සුද්ධ කිරීම නිසා. මේ නිසා කන් දෙකේ ආසාදන ඔබට නිතර පැමිණෙනවා. මේ අවයව පිරිසිදු කිරීමට යාමෙන් ආසාදන ඇති වෙන්නේ කෙසේද? මෙම සියලුම ඉබේ පිරිසිදු වන අවයවවල ඇසට නොපෙනෙන ඊටාම සියුම් ව්‍යුහයක් තිබෙනවා ඉබේ පිරිසිදු වීම සඳහා. අපි පිරිසිදු කරන්නට යෑමෙන් මේ ඇසට නොපෙනෙන සකස් වෙලා තිබෙන ව්‍යුහය අපි විනාශ කරනවා. මේ විනාශ කිරීම නිසා එම ව්‍යුහයන් විනාශ වෙලා යනවා. අවයව විනාශ වෙලා යනවා. කනේ ශ්‍රාවය වන ඉටි කියන්නේ මෙවැනි ආරක්ෂිත ව්‍යුහයක්. මෙම ඉටි ඉවත් කිරීමෙන් ඔබ වැරදි කිහිපයක් කනට සිදු කරනවා. පළමු වරද කනේ තිබෙන ආරක්ෂිත ශ්‍රාවය හෙවත් ඉටි කනෙන් ඉවත් කිරීම. දෙවැනි වරද තමයි ඔබ පිටතින් රෝගකාරක විස බීජ, බැක්ටීරියා, වෛරස්, දිලීර කන තුලට ඇතුළු කරනවා. මම පෙර සඳහන් කළ ආකාරයට කන නිර්මාණය වෙලා තිබෙන්නේ මෙම විස බීජ, රෝගකාරක සහ දූවිලි කන තුලට නොයන්නත් ගියත් ඉවත් කරන්නත්. නොයන්න හදපු ව්‍යුහය ඔබ කඩා බිඳ දමා කන තුලට විස බීජ ඇතුල් කරනවා. ඔබ විසින්ම පාන්තිරයක, කොටන් බඩ් එකක හෝ කන් හැන්දක ආදී කුමක් හෝ උපකරණයක තැවරුණු විස බීජ ඔබ කන තුලට ඇතුල් කරලා කනේ බලහත්කාරයෙන් කනේ මේ විස බීජ තවරනවා. මේ නිසා මෙම විස බීජ ඉතා හොඳින් කන තුල ගෑවෙනවා. ගෑවිලා රෝපණය වෙනවා. තුන්වන වරද කනේ ආරක්ෂිත සියලු ව්‍යුහයන් ඔබ විනාශ කර දමනවා. කනේ පවතින ලෝම ගස පවා කනේ ආරක්ෂාවට ඉතාමත්ම වැදගත්. මේ සියල්ල ඔබ කොටන් බඩ් එකක පටලවල ඇදලා අරගෙන සම්පූර්ණයෙන්ම කනේ තිබෙන ආරක්ෂිත ක්‍රමවේද සියල්ල ඔබට ඇසට පෙනෙන නොපෙනෙන සියලුම ආරක්ෂිත ව්‍යුහයන් ඔබ මේ මගින් විනාශ කර දමනවා. මේ නිසා ආරක්ෂිත ව්‍යුහයන් ඔබ විසින්ම විනාශ කළ කනක ඔබ විසින්ම ඇතුල් කළ විස බීජ ඉතා හොඳින් රෝපණය වෙනවා. හතරවන වරද ඔබ මේ ඇතුල් කරන උපකරණ මගින් කනට තුවාල සිදු කරනවා. කන ඉතාමත්ම සියුම් ව්‍යුහයක්. ඔබ ඇතුල් කරන කොටන් බඩ් එක පවා කන තුවාල වීමට හේතුවක් වෙන්න පුළුවන්. ඒ පවතින සියුම් ව්‍යුහය නිසා දැන් ඔබ ආරක්ෂාවත් විනාශ කරලා විස බීජත් ඇතුල් කරලා කන ඇතුළත තුවාලයකුත් නිර්මාණය කළ විට ඉතාම හොඳ රෝපණ මාධ්‍යයක් ලැබෙනවා විස බීජවලට ඔබේ කන තුල ඉතා හොඳින් රෝපණය වීමට.
පස්වන වරද තමයි දීර්ඝ කාලයක් වරින් වර මෙලෙස කන පිරිසිදු කිරීමට යාමෙන් ඔබ කනේ අර්ධ බිහිරි තත්වයක් හෝ පූර්ණ බිහිරි තත්වයක් ළඟා කර ගන්නවා. ව්‍යුහයන් වෙනස් වීම නිසා සහ ආසාදන නිතර පැමිණීම නිසා ඔබට ඇහෙන්න තිබෙන අවස්ථාව කන් දෙකෙන් ඔබ විසින්ම අත් දෙකෙන් විනාශ කර ගන්නවා. ඇයි මෙහෙම කන් සුද්ධ කිරීමට කෙනෙක් පෙළඹෙන්නේ? සමහරු හිතනවා කන් දෙක පිරිසිදු කිරීම, සුද්ධ කිරීම පිරිසිදු භවයේ ලක්ෂණයක් කියලා. නෑ, ඒක එහෙම නෙවෙයි. කන් දෙක පිරිසිදු කිරීම පිරිසිදු භවයේ නෙවෙයි, අපිරිසිදු භවයේ ලක්ෂණයක්. මම ඒක මෙන්න මෙහෙම පැහැදිලි කරලා දෙන්නම් ඔබට. ඔබේ ශරීරයේ මතු පිට සියලුම ස්ථානවල ඇස් දෙක තුල, කන් දෙක තුල පවා, හමේ, බුධ මාර්ගය තුල, යෝනි මාර්ගය තුල, ඔබේ මුඛය තුල සාමාන්‍ය බැක්ටීරියාව ජීවත් වෙනවා. මේ බැක්ටීරියාව රෝගකාරක බැක්ටීරියාව නෙවෙයි. මේ බැක්ටීරියාවන් කරන්නේ එම ස්ථානය ආරක්ෂා කිරීම. එම බැක්ටීරියාවන් මිය යාමෙන් හෝ ඔවුන් සිදු කරන ශ්‍රාවයන් නිසා එම ස්ථානවල දුඟදත් ඇති කරන්නේ නැහැ. අපිට හුරු ස්වභාවික බැක්ටීරියාව නිසා අපිට ඔවුන්ගෙන් එන ශ්‍රාවයන් දුඟදක් ලෙස දැනෙන්නේ නැහැ. නමුත් යම් හේයකින් ඔබ කරන ක්‍රියාවකින් එම ස්ථානයට ආවේනික බැක්ටීරියාව විනාශ කරලා පිටතින් බැක්ටීරියාව එම ස්ථානයට ඇතුල් වුණොත් එම බැක්ටීරියාවන්ගෙන් නිකුත් වන ශ්‍රාවයන් ඔවුන් විනාශ වීමෙන් පසු ඔවුන් කුණු වී යාමෙන් පසු ඇතිවන තත්වයන් නිසා දුගඳක් හැමීමක් ඇති වෙන්න පුළුවන්. මේ ඔබේ කනටත් අදාළයි. කනේ ජීවත් වන ස්වාභාවික රෝගකාරක නොවන බැක්ටීරියාව ඉවත් කිරීමෙන් ඇතුළත් කරන බැක්ටීරියාව කන තුල දුගඳක් නිර්මාණය කරනවා. මෙලෙස අපේ කන තුල ජීවත් වන රෝගකාරක නොවන ස්වාභාවිකව කන තුල ජීවත් වන බැක්ටීරියාව නිසා රෝගකාරක බැක්ටීරියාවන්ට කන තුලට ඇවිත් පළපැදියම් වීමට ඉඩ අවස්ථාවක් දෙන්නේ නැහැ, ලැබෙන්නේ නැහැ ඔවුන්ගෙන්. ඒ සඳහා අවශ්‍ය වටපිටාව ආරක්ෂිත බැක්ටීරියාව මගින් නිර්මාණය කරලා තිබෙන්නේ. ඒක මෙන්න මෙහෙම උදාහරණයක් අරගෙන මම ඔබට පැහැදිලි කරලා දෙන්නම්. ඔබේ නිවස ආශ්‍රිත වටපිටාව ප්‍රදේශය දැන් සාමකාමී මිනිසුන් පිරිසක් ජීවත් වෙනවා. සද්ද බද්ද නැහැ, කලකෝලාහල නැහැ. ඊටමත්ම හොඳින් නිස්කලංකව ඔබට කටයුතු කරගෙන යනවා. මොහොතකට හිතන්න මේ ඔබේ ගමේ මේ අවට ඉන්න මිනිසුන් සියල්ලම කෙටි කලකට මෙතනින් ඉවත් කළොත් කවුරුන් හෝ විසින් මෙතන ඇවිල්ලා ඔබේ නිවෙස්වල ඒ අහල පහල නිවාසවල පදිංචි වෙනවා. ඒ සඳහා කලහකාරී මිනිසුන් පිරිසක්. ඔවුන් සාමකාමී මිනිසුන් නෙවී අනුන්ගේ දේපළවල, අනුන්ගේ ගෙවල් වල, අනුන්ගේ ඉඩම් වල පදිංචි වෙන්නේ ඒ වගේ මිනිස්සු. එහෙම අය ඇවිල්ලා පදිංචි වුණාට පස්සේ නැවත අර සාමකාමී පිරිස මේ ප්‍රදේශයට ආවම ඔවුන්ට ඉන්න ඉඩ අවස්ථාවක් ඒ පිරිස දෙන්නේ නැහැ. නීති කොතරම් තිබුණත් ඔවුන්ට ලේසියෙන් Tamanගේ නිවාසයට පැමිණීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ලේසියෙන් අර කලහකාරී පිරිස ඉවත් කිරීමට ඔබට ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේ කලහකාරී පිරිස නිසා ඒ පරිසරය අඬදබර වලින්, සංකීර්ණ ගැටලු වලින්, වෙඩි තබා ගැනීම වලින්, කලකෝලාහල වලින් ඒ පරිසරය විනාශ වෙනවා. තිබුණු ස්වාභාවික සාමකාමී නිස්කලංක වටපිටාව නැති වෙනවා. දුර්ගන්ධ හමන පරිසරයක් ඒ ප්‍රදේශයේ නිර්මාණය වෙනවා. ඇත්තටම අප්‍රසන්න පරිසරයක්. අර සාමකාමී පිරිසෙන් එක්කෙනෙක් එන්න හදනවා. පුළුවන් කෙනා එන්නේත් නැහැ. දැන් මේ ප්‍රදේශයේ ජීවත් වෙන්න බැරි නිසා අතහැරලා දාලා යනවා. මෙන්න මේ වගේ යම් ආසාදනයක් ඔබේ කන තුලට ගිය අවස්ථාවක අර සාමකාමී බැක්ටීරියාවන්ට එන්න ඉඩ අවස්ථාව අර රෝගකාරක බැක්ටීරියාව දෙන්නේ නැහැ. එහෙම අවස්ථාවක් සලසන්නේ නැහැ. මේ නිසා ඔබේ ආරක්ෂිත බැක්ටීරියාව නැවත රෝපණය කිරීමට විශාල මහන්සියක් ඔබට ගන්න සිද්ධ වෙනවා. මේ නිසා වරින් වර කනේ ආසාදන පැමිණෙනවා. මම පෙර සඳහන් කළ ආකාරයට නිස්කලංක පරිසරය විනාශ වෙනවා වගේම කනේ තිබෙන දුගඳ නැති තත්වය විනාශ වෙලා ගිහිල්ලා කනෙන් දුගඳක් හමන තත්වයකට, කන අප්‍රසන්න තත්වයකට, කන
ඔබටම එපා වුණ තත්වයකට පත් වෙනවා. මේ නිසා කන පිරිසිදු කිරීමෙන් ඔබ සිදු කරගන්නේ කන අපිරිසිදු කිරීමක් කියලා තමයි මම ඔප්පු කරලම පෙන්වන්නේ. දැන් ඔබ මගෙන් අහවි කන් දෙකේ ඉටි ගුලිය තිබුණම කුමක් වේවිද කියලා. එහෙම තියෙන්න අරින්න. ඒක වියලිලා හැකිලිලා සැහැල්ලු වෙලා හැලිලා යනවා. දැන් ඔබ පවසාවි මට එහෙම හැලෙන තෙක් මේ ඉටි ගුලිය තැබීමෙන් කවුරු හරි දකීවි නේද කියලා. නෑ. එය කිසිවෙකුට පේන්නේ නෑ. ඔබට පේන්නේ නෑ කිසිසේත්ම. ඔබේ ළඟම සිටින කෙනාට, පෙම්වතාට, පෙම්වතියට, සහෝදර සහෝදරයන්ට, බිරිඳට, ස්වාමි පුරුෂයට පවා කනයේ තියෙන ඉටි ගුලිය පේන්නේ නෑ. වෛද්‍යවරයෙක් වගේ ඊටාම සුපරීක්ෂාකාරීව කන් දෙක තුල නිරීක්ෂණයක් සිදු කළොත් පමණක් මේ ඉටි ගුලිය පෙනේවි. මේ නිසා ඉටි ගුලිය තබා ගැනීමෙන් ඔබට ඔබේ පෙනුමට බාධාවක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් ඔබ මගෙන් අහනවා එලෙස ඉටි ගුලිය වියලි සැහැල්ලු වී හැලි නොගියොත් කුමක් සිදු වේවිද? මගේ පිළිතුර තමයි ඒත් එලෙස තිබෙන්න හරින්න. යම් කාලයක් යාවි ඒකට හැලෙන්න. ඔබට තියෙන හදිසිය ස්වභාව ධර්මයට නැහැ. ඔබට යම් අපහසුතාවයක් දැනෙනම්, කනේ වේදනාවක්, කන් ඇහිමේ දුර්වලතාවයක් පවතිනම් මේ ඉටි ගුලිය නිසා ඔබ ඉටි ගුලියට කිසිදු දෙයක් කරන්න එපා. වෛද්‍යවරයෙක් හමු වෙන්න. ඒ වෛද්‍යවරයා තීරණය කරાવી ඉටි ගුලියට කුමක් කළ යුතුද කියා. ඔලිව් තෙල්, ඒ වගේම කනේ ඉටි දියවීමට නිර්මාණය කළ බෙහෙත් වර්ග කනට දාන්න පුළුවන්ද? එපා. ඔබේ කනේ තිබෙන ඉටි ගුලිය ළඟදී ඉවත් වේවිද? එය ස්වභාවිකවම ඉවත් විය හැකි දෙයක්ද? එය දිය කළ යුතුයද? ඊට වඩා පහසුවෙන් ඉවත් කරන වෙනත් ක්‍රම තිබේද යන්න ඔබ කොහොමද දන්නේ? ඔබට පේන්නේ නැති ඉටි ගුලිය ගැන ඔබ විනිශ්චය කරන්නේ කොහොමද? එහෙම නැත්නම් ඔබේ නිවසේ සිටින අම්මා තාත්තා නංගි මල්ලි ආච්චි සීයා කොහොමද තීරණය කරන්නේ මේ ඉටි ගුලිය දිය වෙන එකක්ද ගලවා ඉවත් කළ හැකි දෙයක්ද? එහෙම නැත්නම් ඔලිව් තෙල්, එහෙම නැත්නම් කනට දාන වෙනත් ඖෂධයකින් දිය කළ යුතු දෙයක්ද යන්න තීරණය කිරීමේ හැකියාව ඒ ආච්චිටද නැත්නම් ඒ පිළිපදව දැනගත් වෛද්‍යවරයෙකුටද වඩා හොඳින් තිබෙන්නේ. ඔබ ගන්න ඕන උපදේශය කාගෙන්දයයි තීරණය කිරීම ඔබට බාරයි. ඔබ ඒ හොඳ තීරණය ගත යුතුයි. වඩා පහසුවෙන් ඉවත් කිරීමට තිබෙන ඉටි ගුලියක් දිය කිරීමට යාමත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දිය කළ යුතු ඉටි ගුලියක් ගැනීමට උත්සාහ කිරීමත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක තාක්ෂණය පිළිබඳව දැනුමක් ඇති අයෙකු විසින් කළ යුතු දෙයක් බවයි මගේ හැඟීම. ඔබ අසාවි එතකොට මගේ කන කසන්න ඇල්ලුවොත් මම කනට මුකුත් යොදා කන කැසිය යුතු නැද්ද කියා. මගේ පිළිතුර නෑ. කන කැසීමට ලක් වෙන්නේ ඔබ කනට එවැනි දේ දමා යම් යම් දේ කිරීමට උත්සාහ කිරීම නිසායි. කැසීමෙන් කසන එක වළක්වන්න බෑ. තව තවත් කසන්න ඇල්ලීම පමණයි වෙන්නේ. ඔබ වෛද්‍යවරයෙකු හමු වෙලා කසන එක නවත්තන්න ඖෂධයක් භාවිතා කරන්න ටික කලකට. ඊට පස්සේ කන කැසීමෙන් වැළකී සිටීමෙන් ඒම තත්වය එහෙමම නැති වෙලා යාවි. මට හමු වෙනවා බොහෝ දෙමව්පියන් තමන්ගේ කුඩා දරුවන්ගේ කන් සුද්ධ කිරීමට යෑම නිසා එම දරුවන්ගේ කන්වල ආසාදන පැමිණිලා ප්‍රතිකාර ගැනීමට පැමිණෙනවා. ඔබ තම දරුවගේ ඒ වගේම දෙමව්පියන්ගේ ළඟම ඥාතියාගේ කන් දෙක විනාශ කිරීමට දායක වූ ඥාතියා වෙන්න එපා. එලෙස කිරීම කන් දෙක විනාශ කිරීමක් විදියට තමයි මම දකින්නේ. ඔබ ඔබේ කන් දෙක විනාශ කර ගැනීමත් ළඟම ඥාතියාගේ කන් විනාශ කිරීමත් දෙකම පෞකාර වැඩක් විදියටයි මම දකින්නේ. මේ පෞකාර වැඩෙන් ඔබ මිදෙන්න. එහෙම කියන්න හේතුව තමයි කන් නිතර පිරිසිදු කරන අය පසු කාලීනව කන් ඇසීමේ ආබාධ තත්වයන්ට ලක් වෙනවා නිතර ආසාදන පැමිණිලා. එතකොට කනට වතුර ගිය විට තව වතුර දැමිය යුතුද කනෙන් ඒ වතුර ඉවත් කරන්න? ඒක මහා අමුතු සිද්ධාන්තයක්නේ. කනට ගිය වතුර ඉවත් කරන්න තව වතුර දැමීම කිබඳු ආකාරයේ දෙයක්ද? ඔබේ කනට ගිය වතුර ඉබේම ඉවත් වෙනවා. වැලි දූවිලි බැක්ටීරියා යන දේ පවා ඉබේ ඉවත් වෙනවා නම් ඔබේ කනට යන වතුර ඉබේ ඉවත් වෙනවා. තව වතුර දැමිය යුතු නැහැ.
ඔබට ඒ අපහසුතාවය සුළු වෙලාවක් ඉවසන්න විතරයි තියෙන්නේ. ඔබේ හිතට මෙය තදින් කාවදින ලෙස කියා දීමට මම බොහෝ උත්සාහ කළා. මම හිතනවා මේ ගැන ඔබට හොඳ වැටහීමක් ලැබුණා කියලා. එසේ වුණා නම් මගේ උත්සාහය සාර්ථකයි. මේ වීඩියෝ නැරඹීම ගැන මම ඔබට මගේ හෘදයාංගම ස්තුතිය පිරිනමනවා.